විශේෂ බලකා කඳුර ආසන්නයේදී පවා නොබියව ඝාතන සිදු කරන ලේටලය ඉල්ලන දකුණේ පාතාලය පිළිබඳවයි අද පාතාලේ. ලේටලේ පලිගන්නා දකුණේ පාතාලය පිළිබඳවයි අද අපි කතා කරන්නේ. කරන්දෙනිය සුද්දාගේ මස්සිනාගේ ඝාතනයෙන් පසු ඇවිලුණු දකුණේ පාතාල සම්බන්ධ මීට පෙරද අවස්ථා ගණනාවකදී අපි අනාවරණ ඉදිරිපත් කළෙමු. 2025 වසරේ නොවැම්බර් මාස 4 වන දින කරන්දෙනිය සුද්දාගේ මස්සිනාට වෙඩි තිබීමක් සිදු වූ අතර කාලයක් තිස්සේ දකුණු ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් අපරාධ රැසකට වගකිව යුතු පාතාල නායක වූ කරන්දෙනිය සුද්දා නැවතත් කරලියට ආවේ මෙම පාතාලයට සම්බන්ධයක් නැති තමන්ගේ මස්සිනාගේ ජීවිතය උදුරා ගැනීමේ පලිය ගැනීමට බව අනාවරණය විය. ඒ අතුරු ප්‍රතිඵලයක් ලෙස එම ඝාතනයේ කොටස්කරුවෙකු ලෙස සැලකෙන නලින්ගේ පුතාගේ පලිය ගැනීම සඳහා 2025 වසරේ නොවැම්බර් 17 වන දින මීටියාගොඩ අවන්හලක් තුලදී එම නලින්ගේ නැන්දා ඝාතනය කරන්නට කරන්දෙනිය සුද්දා කටයුතු කොට තිබිනි. එම ඝාතනයට අවශ්‍ය ගිනි අවි සැපයීම සිදු කරනු ලැබුවේ උනාකුරුවේ ශාන්තගේ මවගේ සහෝදරයා හා බිරිඳ 2025 වන දින තංගල්ල කපුහේන හන්දියේදී වෙනදසලක් තුලදී ඝාතනය කිරීම සිදු වූ අතර එයද මෙහෙවා ඇත්තේ කරන්දෙනිය සුද්දා බව අනාවරණය වේ. එසේම දෙහි ගෙදර බාල මල්ලිද මේ ඝාතනය සඳහා සහාය ලබා දී ඇති බවට වැඩිදුරටත් අනාවරණය විය. උනාකුරුවේ ශාන්තගේ නැන්දා හා මාමා ඝාතනයට සහාය ලබා දුන් දෙහි බාලයේගේ ළඟම ඥාතීන් ගෝලයිනා සමීපතමයින් ඝාතනය සඳහා කණ්ඩායම් 4ක් සංවිධානය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. කරන්දෙනිය සුද්දා හටද මෙම බලපෑම මෙලෙසම ඇති බවත් ඔහුගේ ළඟම ඥාතීන් හා ගෝලයින් සමීපතමින් ඝාතනය සඳහාද මේ වන විට සැලසුම් ක්‍රියාත්මක වන බවත් අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙතදී ඉහත සඳහන් පාර්ශවයන් මගින් වෙනත්ම කණ්ඩායමක් ඔත්තු බැලීමට පවා යොදවා ඇති බවට අනාවරණය වෙමින් පවතී. උනාකුරුවේ ශාන්තගේ මවගේ සහෝදරයා හා බිරිඳ 2025 වසරේ නොවැම්බර් 18 වන දින තංගල්ල කපුවේන හන්දියේ වෙනදසලක් තුලදී ඝාතනය කරන්දෙනිය සුද්දා මෙහෙවා තිබූ අතර දෙහිබාල මල්ලී දීට සහාය දැක්වීම දකුණු පාතාලය කැළඹීමට හේතුවක් විය. මෙම ඝාතනය සඳහා ඔත්තු බැලීම පවා සිදු කොට ඇත්තේ දෙහිබාලගේ ගෝලයකෝන අතර ඔහු ඝාතනය සිදු වූ දිනම අත්අඩංගුවට පත්වෙන ලදී. ඔහුගේ නම හේවා වෛතාරණ උමේෂාන් කෞශික ලෙස සඳහන් වේ. ලිපිනය වන්නේ නොම්බර 34 කොස්කොරටුව සීනිමෝදර බටහිර නාකුළුගමුවයි. මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීමෙන් අනතුරුව 2025 දෙසැම්බර් මාස 1 වෙනි දින ත්‍රිකුණාමලය STF කඳුරට මීටර 200කට පමණ ආසන්න දුරකින් පිහිටා ඇති නිවසක් තුලදී උනාකුරුවේ ශාන්ත විසින් මෙම අත්අඩංගුවටගත් උමේෂාන් කෞශිකගේ පියාවන බත්කඩේ ප්‍රසන්න යන අය නිවස තුලදීම වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙහිදී මේගේ ප්‍රසන්නගේ පුතා වන උමේෂාන් දීගෙදර මාල මල්ලීට උදව් කිරීම හේතුවෙන් සිය පියාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. මෙහිදී හෙළිවන සුවිශේෂී කරුණ නම් විශේෂ බලකා කඳුර පේනමානයේ තිබියදී ආරක්ෂක නිලධාරීන් සෑම වගකම ගමන් කරන විට උනාකුරුවේ ශාන්තගේ ගෝලයින් මෙම මනුෂ්‍ය ඝාතනය සිදු කොට ඇති බවයි. එසේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම හා එම ඝාතනය සිදු කොට පලා යන්නේ කෙසේද යන්න පිළිබඳව දැඩි සැකයක් මේ වෙන විට ඇති වී ඇත.